සල්ලි උතුරන සැපවත් ජීවිතයකට ලස්සන මගක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා ධන සම්පත්, භෝග සම්පත් විනාශ වෙලා යන කාරණා 4ක් gedara තියෙනවා කියලා. ආන්ගේ කාරණා 4 නිදහස් වෙන්න ඕන. අංක 1. ගෙවල් වල තියෙනවා විනාශ වෙලා යන දේවල්. ඒවා විනාශ වෙන්නම හැරලා අතහැරලා තියෙනකොට ධන සම්පත් උපයන මාර්ග විනාශ වෙලා යනවා. අංක 2. දිරා යන දේවල් තියෙනවා. ඒ දිරා යන දේවල් නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්තම් ඒ වෙනුවෙන් පස්සේ කාලෙක විශාල වියදම් දරන්න වෙලා ධන සම්පත්, භෝග සම්පත් විනාශ වෙලා යනවා. අංක 3. ආහාර අනුභවයේ වෙනුවෙන්ම මුදල් වියදම් කර කර පාටි දදා කෑම බීම පස්සේම යනවා නම් සීමාවක් නැති ආහාර අනුභවය නිසා ධන සම්පත්, භෝග සම්පත් විනාශ වෙලා යනවා. අංක 4. දුස්සීල ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, gedara ගෘහමූලිකයා නම් ප්‍රධානත්වයේ දරනවා නම් ධන සම්පත්, භෝග සම්පත් විනාශ වෙලා යනවා. ඕන් ඔය 4 නිදහස් වුණාට පස්සේ ඔබට සල්ලි උතුරන සැපවත් ජීවිතයකට මගක් වේවි. නමෝ බුද්ධාය.